මේ වෙනකොට මුළු රටම දේශානි සහ ඉසුරුගේ ආදර කතාව ගැන දන්නවා. ආදර කතාව විතරක් නෙමෙයි, මේ දෙන්නගේ ප්‍රේම සම්බන්ධයෙන් මොකක්දෝ ලොකු ප්‍රශ්නයක් නිසා ඉසුරු දේශානිගේ නහය තුවාල වෙන්නම ගහලා කියලා ආරංචියකුත් පසුගියදා ආවා. ඒ ගැන දැනටමත් ඔයාලා දන්නවා. අද කියන්න යන්නේ ඒ කතාවේ තවත් කොටසක් ගැන. ඒ තමයි පහුගිය නත්තල්දා එක්තරා රූපවාහිනී නාලිකාවක පැවැත්වුණු නත්තල් සාදයකදී ඉසුරු දේශානිව වේදිකාවට රැගෙන ඒමේ සිද්ධිය. ඉතින් මේ වීඩියෝ එක බැලුවම ගොඩක් අය නම් කියන්නේ ඉසුරු දේශානිව බලෙන්ම ස්ටේජ් එකට අරගෙන එනවා කියලා. ඒත් ගොඩක් දෙනා මේ ගැන අදහස් දක්වලා තිබුණා. ඒ හැමෝම කියන්නේ දේශානි නම් අකමැත්තෙන් තමයි මේ ස්ටේජ් එකට එනවා පෙනුනේ කියලා. ඒ වගේම ගොඩක් දෙනා නත්තල් උත්සවයේ එක්තරා නිවේදිකාවක්වත් විවේචනය කරලා තිබුණා. ඒ දේවල් ඔයාලත් දකින්න ඇති. දේශානිගේ සහ ඉසුරුගේ මේ ප්‍රශ්නය පිළිබඳව විවිධ අවස්ථාවලදී මේ නත්තල් උත්සවයේ පුරාවටම දකින්න ලැබුණා කියලාත් ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා. ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ කියලාත් කමෙන්ට් ටිකක් දාගෙනම යන්න. හැබැයි ගොඩාක් දෙනා දේශානිට සුබ පතලා තිබුණා වගේම දේශානි සතුටින් hina වෙලා ඉන්නවා දැක්කම සේරටම වඩා එයාලට සතුටුයි කියලාත් කමෙන්ට් කරලා තිබුණා. හැබැයි දේශානිට හැමෝම කිව්වේ හිත හයිය ගෑනු ළමෙක් කියලා. මෙච්චර ප්‍රශ්නයක් වෙලත් ඇය ඒ උත්සවයට සහභාගී වීමම මදිද කියලාත් ගොඩක් අය අදහස් පළ කරලා තිබුණා. එහෙම බලද්දී ඇත්තටම දේශානි කියන්නේ හිත හයිය කෙල්ලෙක්. දේශානි කියන්නේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගමක ගුවන් සේවිකාවක්. අවුරුදු 24ක පුංචි කෙල්ලෙක් නිසා Tamanගේ වැරදි අඩුපාඩු හදාගෙන ලස්සන ගමනක් යයි කියලා ඇයගේ ප්‍රේක්ෂකයෝ හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. කවුද වැරදි කවුද හරි කියන එක මොනවා වුණත් දේශානිට Tamanගේ ඉදිරි කටයුතු ලස්සනට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.